ආයුබෝවන් සියලු දෙනාම කවිස්කේල්ගේ YouTube චැනල් එක වෙත පිළිගන්නවා. 2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේදී නිකුත් වුණා. උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය පිළිබඳ විශේෂ නිවේදනයක් විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරලා තිබෙනවා. දැන් අපි විශේෂ නිවේදනයට යොමු වෙලා බලමු. ඊයේ 26 පස්වරුවේ 2024 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් සංඛ්‍යාව 1,77,588ක් වෙනවා. එය සමස්ත ප්‍රමාණය 64%ක්. මේ සඳහා පාසල් අයදුම්කරුවන් 1,49,964ක්, පෞද්ගලික අයදුම්කරුවන් 27,000ක්ද ඇතුළත් වේ. මෙවර පැවති උසස් පෙළ විභාගය සඳහා සමස්ත අයදුම්කරුවන් 2,47,361 දෙනෙකු පෙනී සිටියේය. එමෙන්ම විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ පාසල්වල මුද්‍රිත විභාග ප්‍රතිඵල ලේඛන විදුහල්පතිවරු වෙත නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු නිකුත් කරන බවටයි. අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ 2024 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල සඳහා මැයි 2 වෙනිදා සිට අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවට. එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ www.onlineexams.gov.lk/eic යන සමැදිය ඔස්සේ ඒ සඳහා අයදුම් යොමු කළ හැකි බවටයි. මැයි 16 වනදා දක්වා නැවත සමීක්ෂණ සඳහා අයදුම්පත් යොමු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න කවිස්කේල්ගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න.